යකතුන් ඉස්සරම ඉස්සර කාලෙක මහා ඝන කැලෑවක් අයිනේ තිබුණු පුංචිම පුංචි පැල්පතක දුප්පත් දර කපන්නෙක් ජීවත් වුණා. එයාට දරුවෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්න තමයි හැන්සල් සහ ග්‍රේටල්. මෙයාලට කන්න බොන්නවත් හරියට තිබුණේ නැහැ. ඒත් මෙයාලා හිටිය හරීම ආදරෙන්. එක දවසක් රෑ උනාට හුලං හමන වෙලාවක කුඩම්ම තාත්තට රහසින් කියනවා දරුවන්ට ඇහුණා. ගෙදර කෑම ඉවරයි. අපි හෙට දරුවෝ දෙන්නව කැලේ මැදට ගිහින් දාලා එමු. අනේ මට නම් බෑ හැබ කරන්න. තාත්තා දුකෙන් කිව්වා. ඒත් කුඩම්මා ඒක අහන්න කැමති වුණේ නෑ. හැන්සෙල් හරිම බුද්ධිමත්. එයාට මේ ඔක්කොම ඇහුණා. එදා රෑ එයා හොරෙන්ම එළියට ගිහින් තරුවගේ දිලිසෙන සුදු ගල් කැට මල්ලක් පුරෝගෙන ආවා. පහුවදා උදේ කැලේට යන ගමන් එයා කාටත් හොරෙන් ඒ ගල් කැට පාර දිගට දාගෙන ගියා. කුඩම්ම ළමයි දෙන්නව කැලේ තනි කරලා ගියාට පස්සේ හැන්සෙල් ග්‍රේටල්ගේ අතින් අල්ලගත්තා. බය වෙන්න එපා නංගි. මම පාර ලකුණු කළා. හඳ පායද්දිම අර ගල් කැට දිලිසෙන්න ගත්තා. ඒ පාර දිගේ එයාලා ආයෙම ගෙදර ආවා. තාත්තට එයාලව දැකලා ගොඩාක් සතුටු හිතුණා. ඒ කුඩම්මා ආයෙත් සැරයක් එයාලව කැලේට එක්කන් ගියා. මේ පාරේ හැන්සෙල් ගාව තිබුණේ පාන් කෑලි විතරයි. එයා පාර මතක තියාගන්න පාන් කෑලි දාගෙන ගියා. ඒත් අනේ කුරුල්ලෝ ඇවිත් ඒ පාන් කෑලි ඔක්කොම කාලා දාලා. දැන් එයාලා ඇත්තටම අතරමං වෙලා. දවස් ගාණක් ඇවිදලා මහන්සි වෙලා ඉඳි එයාලා පුදුම දෙයක් දැක්කා. ලස්සනම ලස්සන ගෙයක්. ඒගේ හදලා තිබුණේ චොක්ලට්, බිස්කට් සහ පැණි රස කෑම වලින්. අයියේ මේ බලන්න මේවා ඇත්ත කෑම. ග්‍රේටල් කෑ ගැහුවා. එයාලා ගෙදර බිත්ති කකා ඉඳි වයසක ආච්චි කෙනෙක් එළියට ආවා. එන්න පැටවුනේ ඇතුළට එන්න. එයා ආදරෙන් කතා කළා. ඒත් එයා හොඳ කෙනෙක් නම් නෙවෙයි. එයා ළමයි වල්ලං කන නපුරු මායාකාරියා. එයා හැන්සෙල්ව හිර කළා. ග්‍රේටල්ව වැඩට ගත්තා. ඒත් මායාකාරිට ඇස් පේනව අඩුයි. හැමදාම හැන්සෙල් මහත් වෙලාදි කියලා බලන්න එයා අත අල්ලලා බැලුවා. හැන්සෙල් එයාගේ අත වෙනුවට කෙට්ටු කුකුල් කටුවක් එළියට දැම්මා. මායාකාරිය හොඳටම රැවටුණා. අන්තිමට මායාකාරියට කේන්ති ගියා. එයා උඳුන පත්තු කළා. මේ කරත් වෙලාද කියලා බලපන්. මායාකාරිය ග්‍රේටල්ට කිව්වා. ග්‍රේටල් බොරුවට නොතේරෙන විදිහට හිටියා. මට තේරෙන්නේ නෑ. ඒක බලන්නේ කොහොමද? මායාකාරිය උඳුන ඇතුළට එබුණ විතරයි ග්‍රේටල් මුළුවෙර දාලා මායාකාරිය උඳුන ඇතුළට තල්ලු කළා. මායාකාරිය ඉවරයි. ග්‍රේටල් දුවලා ගිහින් අයියව බේරගත්තා. ඒ ගෙදර තිබිලා එයාලට රත්තරන් සහ මැණික් ගොඩාක් හම්බුණා. එයාලා ආයෙම ගෙදර ගියා. තාත්තා දරුවෝ දෙන්නව දැකලා සතුටින් අඬන්න ගත්තා. නපුරු කුඩම්ම ගෙදරින් යන්න ගිහින් තිබුණා. එදා ඉඳන් හැන්සෙල් සහ ග්‍රේටල් කාටවත් බය නොවී සතුටින් ජීවත් වුණා.